අපේ ජීවිත කතාව අපිම ලියමු. අපේ කතාව අපිටම දවසක ලියන්න සිද්ධ වෙනවා. අපේ කතාව මුලින් ඉඳන්ම අපි ලියන්න පටන් ගත්තොත් ඒ අවසානයේ රසවත් වෙනවද, අවසානයේ විනාශ වෙනවද, දුක පිරිච්ච කතාවක් වෙනවද කියන එක තීරණය කරන්න පුළුවන් අපිටමයි. ඒ නිසා අපි කවුරුත් කැමති නැහැ ජීවිතයේ අවසාන කාලයේදී අපි කිසිවක් දිනපු නැති පරාජිතයෝ විදිහට මියන්න. අපි කවුරුත් කැමති ලෝකයේ දිනපු ජීවිතයේ දිනපු මිනිස් විදිහට දවසක මේ මහ පොළොවේ වැළලෙන්න. අපි එනිසා අපේ ජීවිත කතාව අපිට ඕන විදිහට ලස්සනට ලියන්න තීරණය කළා. මේ ටැග් එකත් එක්ක අපේ ජීවිත කතාව අපිට ලියන්න පුරුදු කරපු ආදරණීය ගුරුවරයා චරිත දිසානායක. කෙමිස්ට්‍රි ගැන කතා කරනකොට ලංකාවේ හොඳම රිසල්ට් ටික හැමදාමත් මේ ජාතියට තිල්න කරපු ආදරණීය ගුරුතුමා. ඉතින් චරිත දිසානායක කියන ආදරණීය ගුරුතුමා සෙවණේ අධ්‍යාපනය ලැබලා අද ගණිතාංශයෙන් ලංකාවේ පස්වන ස්ථානය හිමි කරගන්නවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කුසලතාවය තුන්වන ස්ථානයේ විදිහටයි ඔහු සටහන් කරන්නේ. අපි නවිදුත් එක්ක කතා කරන්න ලැස්ති. ආයිබෝන්. අයවන් මට කියන්නකෝ දැන් මේ දවස්වල මොනවද වෙන්නේ? මේ දවස්වල කැම්පස් එකට මේ විදිහට ඇප්ලයි කරලා තියෙනවා. ඊට පස්සේ ඊට අමතර ප්‍රී ඉන්ජිනියරින් වැඩ ටික බලාගෙන යනවා. සහ චරිතගේ ඉන්ස්ට්‍රක්ටිං ක්‍රූ එකේ වැඩ කරගෙන යනවා. දැන් චරිත දිසානායක කියන ගුරුවරයා ගැන කොහෙන්ද ආරංචි හම්බෙන්නේ පුලිම? මෙහෙම චරිතයක් ඉන්න මෙන්න මෙයා කෙමිස්ට්‍රි ක්ලාස් කරනවා. ඒ ගැන කොහොමද දැනුවත් වෙන්නේ? මට චරිත ගැන කියන්න මගේ යාළුවෙක් අපේ ඉස්කෝලේ ඉන්න මාත් සමහරවිට සෙමිස්ටර් අමාරු වෙන දෙයක් ආවොත් එයාගෙන් තමයි අහගන්නේ. එයා කියලා තමයි මාත් පන්තිෙන් පටන් ගන්න. ඒ ආපු ගමනේ අවසානයේ ලංකාවේ අසන ස්ථානය හිමි කරගන්න ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු බණ්ඩාරනායක විද්‍යාලයනේ ගම්පහ. බණ්ඩාරනායක විද්‍යාලයේ නවීදුට හැකියාව ලැබෙනවා. දැන් හිතුවද කවදා හරි දවසක මට පුළුවන් වෙයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට අභිමානයක් එකතු කරන්න ලංකාවේ මේ දහස් ගාණක් දරුවෝ අතරේ පස්සනියා වෙන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණාද? ඒ දවල් පටන් ගනිද්දිම වගේ මට ලොකු ටාගට් එකක් තිබ්බනේ යන් පළවෙනි 10 දෙනා අතරට එන්න තිබ්බොත් ඉතින් හොඳයි. ඒක ටාගට් තියෙන හීනයක් ඉතින්. නමුත් 100 අතරට හරි එන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා ඉතින් ඒකට මහන්සිලා පොඩි මුලින් ඉඳන්ම වැඩ කරන් ආවා. ඉතින් අන්තිම කාලෙද්දී නම් පොඩි විශ්වාසයක් තිබ්බා. ඉතින් හොඳට ලියුවා ඇති. හොඳට විභාගය ලියන්න මොනවද ඔබ කළේ? මුලින් ඉඳලම පටන් ගත්ත දවස් ඉඳන්ම ඒකාකාරව ඒ ශීඝ්‍රතාවයකින් වැඩ කරන් යන එක හොඳයි. මොකද ගොඩක් ළමයි හිතනවා අර අන්තිම හරියදී සාමාන්‍ය විදිහට වැඩ කරන සමහරවිට ගොඩක් වෙලාවට පන්ති කට් කරන එකත් කරනවා. අන්තිම හරියදී තමයි ඊට පස්සේ එන ගොඩක් වැඩ කරන්න පටන් ගන්න. එහෙම නැතුව මුලින් ඉඳලම පිටවලට වැඩ ටික කරන් ආවොත් ඉතින් කාටුනත් ලොකු තැනකට යන්න පුළුවන්. දැන් ඒ ලෙවල්ස් කරන දරුවෝ ගොඩක් වෙලාවට කරන දේ තමයි ඔබ ඔය කියපු විදිහට විවිධ දේවල් කරනවා. පාසලේ විෂය බාහිර ක්‍රියාකාරකම් වලට වැඩි ફોකස් එකක් දෙනවා. එතකොට තව පෞද්ගලික ජීවිතයේ දේවල්, මගුල් ගෙවල් ටික, මල ගෙවල් ටික මේ හැමදේමත් ආවරණය කරලා නෑදෑ හිතවතුන් යාළුවෝ හැමෝම වෙනුවෙන් යුතුයකම් ටික කරලා විභාගයේ කිට්ටු වෙද්දි ටිකක් බර දාලා වැඩ කළොත් මට ගොඩ යන්න පුළුවන් කියලා ගොඩක් වෙලාවට හිතනවා. ඒක හරිද? ඒක ඒක තම තමන්ගේ හැකියාව එක තමයි තියෙන්නේ වෙන්නේ. මොකද සමහර ළමයි ඉන්නවා ඒගොල්ලන්ට ලොකු කාලයක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්න ඕනේ නැහැ. ඒ විෂය කවුන්ට් එක ග්‍රහණය කරන්න. ඒ කට්ටියට ඔය කියන යුතුයකම්, මගුල්ගල් මලකවල ඒ හැම දෙයකම සහභාගී වෙලා තව විෂය බාහිර ක්‍රියාකාරකම් කරගෙන ඇත්තරම කිව්වොත් අර බලන් ඉන්න ලස්සන කතාවක් ලියන්න පුළුවන් ඒගොල්ලන්ට. සමහර විට තමන්ට ඒ දේ බැරි වෙන්න පුළුවන්. තමන්ට අර අධ්‍යාපන කටයුතු තව ඊට වඩා ලොකු කාලයක් වැය කරන්න ඕන. එක්කෙනෙක් පැයෙන් කරන වැඩේ තමන්ට පැය දෙකක් යන්න පුළුවන්. එහෙම වෙලාවට තමන් තීරණය කරනවා තමන්ගේ ප්‍රයෝරිටි එක මේ වෙලාවේ දෙන්න ඕනේ මොනවටද කියලා. මගුල් ගෙදර යනවද නැත්නම් ගෙදරින් නම් තියෙන රෙකෝඩින් ටික බලලා ඉවර කර ගන්නවද? නැත්නම් රෙකෝඩින් ගොඩ ගහ ගන්නවද? තමන්ගේ තීරණයක් එතන. මොකද එහෙම නැතත් තමන්ට පුළුවන් නම් ටිකක් වැඩිපුර රැය වෙනකන් හරි අරන් ඉඳලා රෙකෝඩින් ටික ඉවර කරගන්න. ගොඩ ගහ ගන්න නැතුව. ඒක තමන් කරලා බලන ජයග්‍රහණයක්. මේ දෙකම බැලන්ස් කරගන්න එක. බැලන්සින් කියන එක තමන්ගේ තියෙන දෙයක්. නැතුව අර හැමදේම මගහැරලා කරන්න කියලා කියන්නෙම නැහැ. නමුත් තමන්ට කර කියා ගන්න දෙයක් ඇත්තම නැත්තම් තමන් මේ වෙලාවේ මේ අවුරුදු දෙකේ ලොකු ප්‍රධානම තියෙන තමන්ගේ අරමුණ වෙන්න ඕනේ ඒකව. මගුල් ගෙදරවත් මල ගෙදරවත් නෙමෙයි. මොකද මගුල් ගෙදර මල ගෙදර සහභාගී වීම නෙමෙයිනේ ජීවිතේට බලපාන්නේ ඒවලනේ. ඒ නිසා තමන්ගේ තියෙන හැකියාවන් පදනම් කරගෙන තමයි මේ වගේ අවස්ථාවල තීරණයක් ගන්න ඕනේ. 365 කෑලි දෙකයි තියෙන්නේ. ඔය කෑලි දෙක කැප කළොත් ඊට පස්සේ එළඹෙන්නේ වසන්තයයි කියලා අපිට කියන්න පුළුවන්. දැන් ඉතින් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් එතකොට තමන් දැකපු හීනේ දැන් තමයි හරියටම තීරණය කරන්නේ තමන් කොතෙන්ටද යන්නේ කියලා. දැන් අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න තියෙන කාලේ ඊට පස්සේ බොහොම සැහැල්ලුවෙන් සතුටින් ඔය කියන යුතුයකම් වගකීම් ඔක්කොම ඉටු කරගෙන ඉන්න පුළුවන්. එහෙම කාලයක් තමයි ඉස්සරහට උදා වෙන්නේ. දැන් අපි එනවා ආයෙමත් චරිත හදන චරිත ඔබට කොහොමද
දැනුනේ කියලා හොයලා බලන්න. ලංකාවේ විවිධ ගුරුවරු විවිධ කාල පරාසයන් වලදී ඔබට මුණ ගැහෙන්නේ නැති. මම විශ්වාස කරනවා මොන්ටිසෝරියේ අර ආයන්න කියලා දුන්නු ගුරුවරයාගේ ඉඳලා A level පන්තියේ අන්තිම අකුරු උගන්වපු ගුරුවරයා දක්වා සියලු ගුරුවරු ඔබේ ජයග්‍රහණයේ පිටිපස්සේ ඉන්නවා. ඒ ගුරුවරු අතර ඒ චරිත දිසානායක කියන චරිතය කොහොමද ඔබට දැනෙන්නේ? ඇත්තනකො චරිත සර් මට හම්බෙන්නේ ඒලවල් ගමනේ භාගයක් විතර ඇවිල්ලා ඉද්දි තමයි සර්ව හම්බෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී සමහර අමාරු පාඩම් එහෙම තිබ්බ මැත්ස් ළමයින්ට සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි එකක් අමාරුයි කියලා කියන පොඩි මතයක් තියෙනවා එහෙම එකක්. එහෙම නැති කට්ටිය ඉන්නවා. එහෙම ටිකක් මට අමාරුයි කෙමිස්ට්‍රි එක ගත්තාම. ඉතින් ඒ අතින් ඒ අන්තිම හරිය තිබ්බ පාඩම් ටික මම ටිකක් හොඳට කරගත්තා. සර්ගේ තිබ්බ අර පාස් පේපර්ස් එහෙම ඔක්කොම කරා. ඊට පස්සේ ඒවට ඩිස්කෂන්ස් කරා. ඒව ගොඩාක් ගණන් හදපු හින්දා ඒක මං හිතනවා ඒ දවල්වලට ලොකු උදව්වක් වුණා කියලා ඒ පාඩම් ටික කම්ප්ලීට් කරගන්න. කෙමිස්ට්‍රි කියන්නේ අමාරු විෂයක්ද? කෙමිස්ට්‍රි කියන්නේ අමාරු විෂයක්ද? එහෙම කියන්න බැහැ ඇත්තටම. දැන් මම අමාරුයි කිව්වට ඒක එක දකින්න මගේ මට්ටමේ ඉඳන්නේ. ඒක මගේ මට්ටමේ මම අමාරු කියන එක වෙන එක්කෙනෙක් කියන්න පුළුවන්. ඒක වාට ලේසි කියලා කියන්න පුළුවන් එක. ඒක ඉතින් කැමැත්ත මත පදනම් වෙච්ච දෙයක් තමයි මම නම් හිතන්නේ. මේ ලෝකෙ ලේසි දේවල් නැහැනේ. ඔව්. ඒක තමයි. හැම ජයග්‍රහණයක්ම ලබා ගන්න නම් අමාරු කැපකිරීම ගොඩක් කරන්න සිද්ධ වෙනවා. ඒකට හරියන මාර්ගය අපි හොයාගන්න. නවිදුට මේ ජයග්‍රහණ ලබාගත් විශේෂයෙන් ලංකාවේ පළවෙනියා තුන්වෙනියා පස්වෙනියා මේ සියලු දරුවෝ චරිත දිසානායක කියන ආදරණීය ගුරුවරයා අපේ රටට පිළින කරනවා. ඉතින් ඒ ගමනේදී හරිම තැන හොයා ගැනීම තමයි නවිදුලාගේ ජයග්‍රහණයේ පිටිපස්සේ රැඳිලා තියෙන අනිත් කඩින් සාධකය වෙන්නේ. දැන් චරිත සර්ගේ පන්තිය අනිත් පන්ති වලට වඩා විශේෂ වෙන තැනක් තියෙනවා. ඒ තමයි පාස් ට්‍රැක් කියන විභාග මාලාව. පාස් ට්‍රැක් කියන්නේ ටිකක් වෙනස් විදිහේ විභාගයක්. මේ එක්ස්පීරියන්ස් එක ගැන පොඩ්ඩක් අපි කතා කරමු. පාස් ට්‍රැක් එක ගැන කතා කරොත් ඒක ඇත්තටම ඒ කියන්නේ විභාගයට අපිට පටන් ගත්තේ මාසයක් විතර මං හිතන්නේ තියලා. ඒතකොට ඒ වෙද්දී අපි සිලබස් ගොඩක් ඉවරයි. ඒ වගේම විභාගයට මාසයක් කියලා කියන්නේ දැන් ඉතින් හරි කරන්න තියෙන හැමදේම කරලා ඉවරලා අර විභාගයට ඔන්න මෙන්න දැන් හරි විභාගෙ දෙන්න. ඒ වගේ මානසිකත්වයක ඉන්න වෙලාවක්. ඉතින් ඒ වගේ වෙලාවක ෆාස්ට් ට්‍රැක් එක විශේෂයෙන් ප්‍රධාන වෙන පේපර් එකටත් වඩා එතනදී ගම්පහ ඉන්න හැම දක්ෂ ළමයින්ම වගේ එතනට එකතු වෙනවා. ගම්පහ කොළඹ රත්නපුර කියන්නේ සරලවම ගොත් මුළු ලංකාවෙම ඉන්න දක්ෂතම ළමයි පිරිස ලියන පේපර් එකට තමයි ලියන්න යන්නේ. ඒක ලොකු chance එකක් අතරම ගොත් ඒක වෙන තැනකින් ගන්න අමාරු chance එකක් ඒක. ඒ වගේම පේපර් එක ගත්තොත් පේපර් එකත් සෑහෙන අතින් හොඳයි. ඒක ගුණාත්මක භාවයෙන් අතින් ඉහළින් ගත් තිබ්බා. මොකද ගොඩාක් අලුත් ප්‍රශ්න ඉගෙන ගන්න තිබ්බා. ඇත්තටම කවදාවත් දැකන තත්ත්වයේ ඒ මට්ටමේ ප්‍රශ්නක් තිබ්බා. ඉතින් ඒ නිසා ඒ පේපර් එකෙන් හම්බෙච්ච අත්දැකීමත් ඊට අමතරව අර ලංකාවේ ඉන්න ගොඩාක් දක්ෂ ළමයි එක්ක තරඟ කරන්න හම්බෙච්ච chance එකක් ඒක ලොකු වටිනාකමක් තියෙනවා. පුංචි කුලකයක් ඇතුලේ අපි පොරක් වෙන්න පුළුවන්. හැබැයි කුලකය විශාල වෙන්න අපිට අපි ගැන තියෙන තක්සේරුව මදි කියලා තේරෙන්න පටන් ගන්නවා. මොකද රත්නපුරේ ඔබට වඩා දක්ෂයෙක් ඉන්න පුළුවන්. නුගේගොඩ ඊට වඩා දක්ෂයෙක් ඉන්න පුළුවන්. ගම්පහ සුපිරි දක්ෂයෙක් ඉන්න පුළුවන්. මේ අය අතරේ තරඟයක් නිර්මාණය කරන්න චරිත දිසානායක කියන ගුරුවරයාට පුළුවන් වුණා. පාස් ට්‍රැක් කියන විභාග මාලාව ඊටාම අමාරුයි. එහෙම තමයි දරුවෝ කියන්නේ. ඒක නිකන් අම්මෝ හිතා ගන්න බැරි පේපර් එකක්. ඒ පාස් ට්‍රැක් වලට ලියපු මිනිසුන්ට A level paper එක කියලා කියන්නේ nothing. ඇත්තද? ඔව් එහෙම එකක් තියෙනවා ඇත්තටම. මොකද ෆාස්ට් ට්‍රැක් එක ගත්තාම ඒකේ පේපර්ස් මම හිතන්නේ අපිට තිබ්බ 6ක්. ඒ පේපර්ස් 6 ලියන් ඇද්දි සාමාන්‍යයෙන් අපිට මෙහෙම හිතා ගන්න පුළුවන් පේපර්ස් 6 ලියන් ගියොත් සම්පූර්ණ සිලබස් එකම පිළිබඳ ඒ කියන්නේ විභාගයට යන කලින් පේපර්ස් 6 බලලා ගියා නම් ඇති වගේ තත්ත්වයක් තියෙනවා එතන. ඒ කියන්නේ සම්පූර්ණ සිලබස් එකම වගේ ආවරණය වෙන නිසා පේපර්ස් 6 ගොඩනගා තිබ්බේ. ඉතින් ඒ පේපර්ස් 6 හොඳට ලිව්ව කෙනෙක්ට A level ලේසි ඇත්තටම ඒක ලේසි වෙනවා. නවිදු පාස් ට්‍රැක් විභාගයේ අමාරු විභාගයක්. එහෙම තමයි හැම දරුවෙක්ම වගේ කිව්වේ. හැබැයි ඒක ඇතුලේ අපි මොටිවේට් වුණා. අපිට තව වැඩ කරන්න හිතුණා. ඒ විභාගයට මුණ දුන්නාට පස්සේ අපිට A level කියන එක කජ්ජක්. එහෙම තමයි අපිට දැනුනේ. ඒක එච්චර අමාරු ගේමක් නෙවෙයි කියලා අපිට දැනුණා. ඒ අත්දැකීම ඔබට සමීප කරන්න ඉතාම සංවිධානාත්මක විභාගයක් සූදානම් කළා චරිත දිසානායක සර්. මට පොඩ්ඩක් කියන්නකෝ විභාගයේ වටපිටාව කොහොමද සාමාන්‍යයෙන් ඒක නිකන් වෙනම අත්දැකීමක්ද එහෙම නැත්නම් මේ විභාගයට මුහුණ දෙන වෙලාවට හිතෙන්නේ අපි මේ A level විභාග ශාලාවේ ඉන්නවා කියන එක. ඔව් ඇත්තටම මේ වෙලාවේ විභාගයට අපි මට මතක දැන් අතන දොරෙන් ඇතුල් වෙලා ඊට පස්සේ කට්ටිය වෙන වෙනම ඉන්නවා. ඊට පස්සේ ඒ කට්ටිය අතර නියමිත පරතරයක් තියෙනවා. ඊට පස්සේ පරතරයක් අපිට පේපර්ස් ටික දෙනවා අර ඉන්ස්ට්‍රක්ටින් එකේ දැන් අපි කරන වැඩේ ඒක දවස්වල ඒ කට්ටිය අයියලා අපිට පේපර්ස් ටික දෙනවා. ඊට පස්සේ අපි ටයිම් එක දාලා තියෙනවා. අපි ලියන්න පටන් ගන්නවා. ලියාගෙන ඇද්දි අපිට ඕන කරන කොළ ඊට පස්සේ ලඝු පොත් ඒ හැමදේම අපිට ලබා දෙනවා. ඊට පස්සේ ඊට අමතරව අර
කොපි කරනවා කියන දැන් ළමයට කරන්න බෑ. කොපි කරන්න තරම් වෙලාවක් ඉතුරු වෙන්නෙත් නැහැ ප්‍රධානව. මේ ඊට අමතරව තව ඉන්ස්ට්‍රක්ටිං අයියලා හැමතැනම යනවා අපිව අධීක්ෂණය කරනවා ඒගොල්ලෝ. ඉතින් හොඳ සංවිධානාත්මක භාවයකින් යුක්තව අර සාමාන්‍ය පේපර් ක්ලාස් එකකට වඩා ඊළඟ පියවරක් තියලා තමයි ෆාස්ට් ට්‍රැක් එක කොහොමද මෙහෙවන්නේ. අපිව වුණත් මෙහෙවන්නේ එතෙන්ට. සාමාන්‍ය පේපර් ක්ලාස් එකකට වඩා අපිත් ලොකු ෆෝකස් එකක් දෙනවා මේ ෆාස්ට් ට්‍රැක් එක කරද්දී. ඉතින් ලොකු සංවිධානාත්මක භාවයකින් මේක කරන් යන්න සර් ලොකු කැපකිරීමක් කළා තියෙනවා. දැන් මේ අමාරු භයානක ෆාස්ට් ට්‍රැක් විභාග මාලාවේ නවිදු කොයි වගේ තැනකද ප්ලේස් වෙලා හිටියේ? මං කිව්වත් වගේ මට ටිකක් කෙමිස්ට්‍රි අමාරුයි. ඒ නිසා සාමාන්‍ය මගේ ලකුණු හිර වෙලා වගේ තිබ්බ 80 කියන තැන. මට ඊට වඩා ගන්න ටිකක් අමාරුයි. හැබැයි 80 කියන එක කොහොම ලිව්වත් අගේ එනවා. දැන් මට උනත් ඉගෙන ගන්න දේවල් තිබ්බා ඒ දවස්වල. ඒතර හැම පේපර් එකකම මගේ මාත් අලුත් කරුණු ඉගෙන ගත්තා. ඉතින් ඒවත් එක්ක මගේ ලකුණු 80ක වගේ මට්ටම තිබ්බේ. හැබැයි අවාසනාවන්ත සිද්ධිය තමයි 10 වෙනි තැන දක්වා තමයි টොප් ලිස්ට් එක දැම්මේ. ඒ කියන්නේ එතන කියනවා টොප් ලිස්ට් එක කිව්වේ 10 වෙනි තැනට එනකන් 10 වෙනි තැන හැමදාම වගේ ගියේ 81කින් 82කින් වගේ. ඒ හැමදාම වගේ මම හිටියේ 12 13 ඒ ආසන්න මට්ටමක හිටියද මම සෑන් ට්‍රයි එකක් කරා 10 දෙනා අතරට වගේ යන්න. නමුත් ඒක ලොකු තරංකාරීත්වයක් තියෙන දර. ගොඩාක් ළමයි දක්ෂයි. ඉතින් ඒ කියන්නේ බයෝ ළමයිත් ඉන්නවනේ එතන. එතකොට කෙමිස්ට්‍රි කියන විෂය හදාගන්න සහ හොඳ තරංගයකට මුහුණ දෙන්න හොඳ තැනක් ඒක. දැන් ෆාස්ට් ට්‍රැක් විභාග මාලාවේ කිසිම දවසක টොප් 10 අතරට එන්න බැරි වුණා නවිදුට. හැබැයි ඔයම කියන්න පුළුවන්. ලංකාවේ පස්වෙනියා වෙනවා. සමස්ත ලංකාවේම දරුවන් අතරේ පස්වෙනියා වෙන්න නවිදුට හැකියාව ලැබුණා. ඒ කියන්නේ ෆාස්ට් ට්‍රැක් වැඩ කළා තියෙනවා. ඔව්. දැන් අපිව බලාගෙන ඉන්න නංගිලා මල්ලිලා පිරිසක් ඉන්නවා. එතකොට දෙමව්පියෝ පිරිසක් ඉන්නවා. නවිදු මේ 10 දෙනා අතරට ලංකාවේ දක්ෂම දරුවෝ 10 දෙනා අතරට හොඳම ප්‍රතිඵල ගත්ත දරුවෝ 10 දෙනා අතරට ආව වගේ රෑන්ක් එකක් දාන්න හීන දකින්න කොල්ල කෙල්ලෝ ටිකක් ඉන්නවනේ. ඒ නංගිලාට මල්ලිලාට සහ එයාගේ දෙමව්පියන්ට මොනවද කියන්න තියෙන චරිත සහ මේ ෆාස්ට් ට්‍රැක් විභාග මාලාව දැන් ආරම්භ වෙනවා. එතකොට තවමත් ඔබ සම්බන්ධ වෙලා නැත්නම් ඔබට පුළුවන්කම තියෙනවා චරිත සර්ගේ ගම්පහ නුගේගොඩ සහ රත්නපුර කියන පන්ති වලට සහභාගී වෙලා ෆාස්ට් ට්‍රැක් විභාගයට මුහුණ දෙන්න. ඔබ ජයග්‍රහණයක් අත්පත් කරගත්ත දරුවෙක් විදිහට ඔබට පුළුවන් ඔබේ ඊළඟ පරම්පරාවට මේ පණිවිඩය කියන්න. ඇත්තටම තර මගේ කතාවේ මම කලින් කිව්වත් වගේ ෆාස්ට් ට්‍රැක් කියන එක අවස්ථා දෙකක් යටතේ වැදගත්. එකක් තමයි අපිට ලොකු ඔපචුනිටි එකක් හම්බ වෙනවා ලොකු පිරිසක් එක්ක තරඟ කරන්න. ප්‍රධානතම අභියෝගය මේ තියෙන අවස්ථාව ඒක. කියන්නේ ගම්පහ මට මතකයි මම ඇත්තම මගේ අදහස කියන්නේ පළවෙනි දවසේ මම ඇත්තටම පේපර් ලියනවටත් වඩා මම ළමයි ටික දැකලා බය වුණා. ඒ තරම් ළමයි පිරිසක් දැකලා. ඒ කියන්නේ මුළු ගම්පහම වගේ එතන හිටියා. ඒ කියන්නේ හැමෝම වගේ එතෙන්ට ඇවිල්ලා හිටියා. ඒක ලොකු chance එකක්. මොකද අපි තරඟ කරත් ලොකුට තරඟ කරන්න අපිට ඉස්කෝලේ කට්ටියත් එක්ක අපි තරඟ ගන්න හම්බෙන්නේ. ඉතින් එතන ඉන්න ළමයි 400ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඊට වඩා ලොකු කුලකක් එක්ක හැප්පිලා අපි කොයි වගේ තැනක ඉන්නවද? මොකද A level කියන එක මුළු ලංකාවක් එක්ක හැප්පෙන්නේ. ලංකාවක් එක්ක හැප්පෙන්නම් අපි අඩුවනේ ගම්පහ එක්කවත් හැප්පිලා ඉන්න ඕන කියන තැන ඉන්න ඕනේ. ඉතින් ලොකු පිරිසක් එක්ක තරඟ ගන්න හම්බ වෙන ප්‍රධානම අවස්ථාව තමයි ෆාස්ට් ට්‍රැක් කියන්නේ. ඒ එක chance එකක්. ඊට අමතරව සම්පූර්ණ සිලබස් එකම ආවරණය කරගන්න පොඩි රිවිෂන් එකක් වගේ කරගන්න වගේ අදහසක් තියෙනවා. මේ සිලබස් කම්ප්ලීට් කරලා තියෙන්නේ. අපි හොඳ පාඩම් කරලා තියෙනවා. තමන්ට තමන් ගැන ෂුවර්. තව මොන හරි දේවල් තියෙනවද දන්නේ නැති. එහෙම පොඩි හරි තැනක් තියෙනවා නම් හඳුන ගන්න ෆාස්ට් ට්‍රැක් කියන හොඳ අවස්ථාවක් කියන්න පුළුවන්. චරිත හදන චරිත දිසානායක ආදරණීය ගුරුතුමා ඔබට කිව්වා අපේ ජීවිත කතාව අපිම ලියමු කියලා. එහෙම තමන්ගේ ජීවිතයේ කතාව තමන්ගේ මහන්සියෙන් ලියපු දක්ෂ තරුණයෙක් එක්කලා අපි කතා කළේ. අද සන්තෝෂයිනේ. ඔව් ඇත්තනම ආඩම්බරයි. ගම්පහට සියනෑවට අභිමාන එකතු කරලා ලංකාවේ ගණිතාංශයේ පස්වන ස්ථානය හිමි කරගන්න නවිදුට හැකියාව ලැබෙනවා. ඉතින් මේ බලාපොරොත්තු මේ හීනයම ඔබ දකිනවා නම් ගම්පහ නුගේගොඩ සහ රත්නපුර මේ පන්තිවලට සහභාගී වෙන්න පුළුවන් ෆාස්ට් ට්‍රැක් විභාගයේ සඳහා මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා චරිත දිසානායක සෙවණට එන්න කියන පණිවිඩය අපි ඔබට මතක් කරනවා. එහෙම නැත්නම් නවිදු ඔබ සුදී සුබානාගතයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අයබෝන්